හරි අපි බලමු අපේ ඩිජිටල් එරයිවල් කාඩ් එක TDAC Thailand Digital Arrival කාඩ් එක කොහොමද ෆිල් කරන්න කියලා අපි ඔයාලට ඉවල තියෙන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ හෝම් ස්ක්‍රීන් එකක්. ඒකෙදි ඔයාලට එරයිවල් කාඩ් කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්. ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ ඩීටේල් ටික ෆිල් කරන්න වෙනවා. ඔයාලගේ ෆුල් නේම් එක. මුලින්ම දාන්නේ ෆැමිලි නේම් එක. ඊට පස්සේ ඔයාලගේ ෆස්ට් නේම් එක. ඊට පස්සේ ඔයාලට තියෙනවා නම් මිඩල් නේම් එකක්. ඒක දාන්න පුළුවන් නැත්නම් ස්කිප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ පාස්පෝර්ට් නම්බර් එක. ඊට පස්සේ ඔයාලගේ නැෂනලිටි එක. අපි ශ්‍රී ලංකන්, ඒක නිසා අපිට දාන්න පුළුවන් LKA කියලා ෂෝට් ෆෝම් එකෙන් සිලෙක්ට් කරා නම් ශ්‍රී ලංකන් කියලා එනවා. ඒක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ නැෂනලිටි එක. සමහරට ඔයගොල්ලෝ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් නෙමෙයි නම් ඔයගොල්ලෝ ඉතාලියෙන් නම් එන්නේ ඔයාලට අනිවාර්යෙන් ඉතාලි කියලා තමයි දාන්න වෙන්නේ. ඔයගොල්ලෝ UK පාස්පෝර්ට් එකකින් නම් එන්නේ ඔයාලට UK කියලා තමයි දාන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ date of birth එක දාන්න වෙනවා මෙතන. ඊට මන්ත් එක දාන්න වෙනවා. සහ date of birth එක දාන්න වෙනවා. ඊට පස්සේ ඔයාලගේ occupation එක මෙතන දාන්න ඕනේ. මොකද්ද කරන රැකියාව කියලා. බිස්නස් එකක් නම් බිස්නස් එකක්, ටීචින් නම් ටීචින්, නර්ස් නම් ડોක්ටර් නම් ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මේල් කියන එකට යනවා. මේල් කියන එකෙන් පස්සේ කියන්නේ අපේ ගැන්ඩර් එක, ජෙන්ඩර් එක දැම්මට පස්සේ අපිට තියෙන්නේ වීසා නම්බර් එක. අපිට මේ වීසා නම්බර් එකක් නැහැ අපේ ඔන් අරයිවල් වීසා නිසා. අපි යනවා එකෙන් ඒක ස්කිප් කරලා ඊළඟ ඔප්ෂන් එකට. ඊට පස්සේ අපිට ආපහු සිලෙක්ට් කරන්න තියෙන්නේ country of residence. ඒකත් අපි LK ශ්‍රී ලංකා. ඊට පස්සේ city of residence එක ඔයගලන්ගේ province එක දාන්න පුළුවන්. මම නම් ඉන්නේ western province නිසා මම සිලෙක්ට් කරනවා western province එක. ඔයාලගේ phone number එක දාන්න පුළුවන් මෙතෙන්ට. දාලා අපිට තියෙන්නේ මෙතනින් continue කරන්න. continue කරාට පස්සේ මෙතන ආයි ඊළඟ page එකට ආවට පස්සේ අහනවා date of arrival. date of arrival කියන්නේ අපි තායිලන්තයට බහින දවස. මෙහෙන් පිටත් වෙන දවස නෙමෙයි, අපි තායිලන්තයට බහින දවස. ඒ කියන්නේ අපි මෙහෙන් 6 වෙනිදා හෝ 5 වෙනිදා හෝ 4 වෙනිදා හෝ කවදා ගියත් අපි බහින්නේ තායිලන්තයට බහින වෙලාවේ තායිලන්තේ වෙලාව මොන වෙලාවද අන්නේ දවස තමයි අපි දාන්නේ. ඉතින් අපි උදාහරණයක් විදිහට 8 වෙනිදා කියලා දැම්ම 5 වෙනි මාසේ 8 වෙනිදා කියලා දැම්මා. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා තායිලන්තයට එන්න කලින් ඔයගොල්ලෝ බෝඩ් වෙච්ච කන්ට්‍රි එක මොකද්ද? සමහර කෙනෙක් වෙන රටකින් ඉඳන් එන්න පුළුවන්, සමහර කෙනෙක් ලංකාවෙන් ඉඳන් එන්න පුළුවන්. දැන් අපි යන්නේ ලංකාවේ නම් අපි ලංකාවෙන් ඉඳන් දානවා. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා travel purpose එක මොකක්ද කියලා. ඒක අපි යන්නේ හොලිඩේ එකක නිසා අපි හොලිඩේ කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි ආවේ mode of travel එක travel mode එක අපි ඇවිල්ලා එයා ඊට පස්සේ මොන වගේ ෆ්ලයිට් එකක්ද? අපි කමර්ෂල් ෆ්ලයිට් එකක ආවේ, කාගෝ ෆ්ලයිට් එකකවත් අපි පර්සනල් ෆ්ලයිට් එකකවත් නෙමෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා අපේ ෆ්ලයිට් නම්බර් එක. ඔයාලගේ ෆ්ලයිට් නම්බර් එක තියෙනවා ඔයාලගේ ටිකට් එකේ. ඔයාලගේ ටිකට් එක ඔයාලගේ ෆ්ලයිට් නම්බර් එක තියෙනවා FD 141 වෙන්න පුළුවන්, UL 207 වෙන්න පුළුවන්, TG 307 වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලගේ ෆ්ලයිට් නම්බර් එක සිලෙක්ට් කරලා ෆ්ලයිට් නම්බර් එක මෙතන දැම්මම නම් හරි. ඊට පස්සේ date of departure. ඒ කියන්නේ නැවත වතාවක් අපි තායිලන්තෙන් පිටත් වෙන දවස කවද්ද කියලා ඒගොල්ලෝ අපෙන් අහනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ රිටර්න් ඩේට් එක කවද්ද කියලා. අනේ රිටර්න් ඩේට් එක ඔයගොල්ලන්ගේ ඒකත් ඔයගොල්ලන්ගේ එයා ටිකට් එකේ තියෙනවා. අන්නේ එයා ටිකට් එකේ තියෙන රිටර්න් ඩේට් එක ඔයගොල්ලෝ දැම්මම නම් හරි. ආයිත් අහනවා mode of the travel එක එයා. ඊට පස්සේ mode of the transport එකත් අපි commercial flight එක තමයි use කරන්නේ. ආපහු අහනවා ඒගොල්ලෝ අපි
එහෙ ඉඳන් එන්න ෆ්ලයිට් එක මොකක්ද කියලා. ඒකත් ඔයාලගේ රිටර්න් එයා ටිකට් එකේ තියෙනවා. රයිට්? ඒක සිලෙක්ට් කරලා දාලා දැම්මට පස්සේ මෙතන එනවා ටික් එකක් දාන්න එකක්. අපි ඒ ටික් එක දාන්නේ නැහැ. මොකද I am a transit passenger. I don't stay in Thailand. transit එකක් විතරක් කරන්නේ නැහැ. අපි Thailand වල stay වෙන නිසා අපි මේ ටික් එක දාන්නේ නැහැ. එතනින් පහළට ගිහිල්ලා අපිට දෙන accommodation එක මොකක්ද කියලා අපි ඒගොල්ලන් සිලෙක්ට් කරලා දානවා. මොකද අපි ඔයාලට ලවන්‍ය travels එක ඔයගොල්ලෝ ටූර් එකක් යනවා නම් අනිවාර්යයෙන්ම අපි hostels guest house දෙන්නේ නැහැ. hotels දෙන්නේ 3 star hotels. ඒ නිසා අපි හොටෙල් කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි කොහෙද මේ හොටෙල් එක දෙන්නේ කියලා දානවා. ඉතින් අපිට ඒකට දාන්න පුළුවන් බැංකොක් කියන එක. බැංකොක් කියන එක සිලෙක්ට් කරන්න. ඒකට මොකද අපි පතායත් යනවා දවස් 2යි ඉන්නම දවස් 4ම බැංකොක් ඉන්න නිසා සහ සමහරවිට අපි බැංකොක් විතරයි යන්නේ, සමහරවිට බැංකොක් පතාය විතරයි යන්නේ, පුකෙට් විතරයි ඉන්නේ. වැඩිපුර කාලයක් ගත කරන සිටි එක දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒරියා එක සිලෙක්ට් කරගන්න ඕනේ. අපි දැන් බැංකොක් නම් ඉන්නේ. බැංකොක් වල අපි මේ ඒරියා එක සිලෙක්ට් කරගන්නවා. මම පෙන්නන්නම් ඔයාලට අපි නවතින ඒරියා එක. මෙන්න මේක. රචාතේවි කියන ඒරියා එකේ අපි ඉන්නේ. ඊට පස්සේ ඒක සබ් දිස්ත්‍රික් එක කරනවා. ඒක මක්කසාන්. අපි ඒක සිලෙක්ට් කරලා අපි යනවා. මක්කසාන් කියන එක සිලෙක්ට් කරගන්න. බැංකොක් කියලා දාපුවම පෝස්ටල් කෝඩ් එක 10400 එක හරි ඔටෝමැටිකලි වැටෙනවා. වැටලා නැත්තම් 10400 එන්ටර් කරන්න බෑ මෙතන. අපි බැංකොක් දාපු ගමන් පෝස්ටල් කෝඩ් එක වැටෙනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මම අර කිව්වා වගේ ඇඩ්‍රස් එක එන්ටර් කරන්න ඕනේ. ඒ ඇඩ්‍රස් එක අපි ඔයාලට පහලින් දාලා තියෙනවා. මොකක්ද ඇඩ්‍රස් එක කියලා එක කොපි කරලා පේස්ට් කරලා මෙතෙන්ට ගියා නම් හරි. ඊට පස්සේ මෙතන අහන ප්‍රශ්න තමයි ඔයාලා මේ තායිලන්ඩ් වලට එන්න කලින් last 2 weeks වල ඉන්දිය රටවල් මොනවාද කියන එක ඒගොල්ලෝ අහනවා. ඉතින් ඔයගොල්ලෝ ඉන්දිය රට අනිවාර්යයෙන්ම දාන්න වෙනවා සති දෙකක් ඇතුළත. එතකොට උදාහරණයක් විදිහට මම මැලේසියාවෙන් ඉඳලා නම් මම මැලේසියාවේ කියලා දානවා සහ ආපහු මැලේසියාවෙන් ඉඳලා මම ලංකාවට ආපු නිසා මම ලංකාවෙත් හිටියා. ඊට මම ඒකත් එන්ටර් කරනවා මෙතෙන්ට. ඉඳපු රටවල් ටිකේ සති දෙකට රටවල් 3-4කින් ඉඳපුවා ඉන්න පුළුවන්. එහෙම ඉඳලා නම් ඒගොල්ලෝ ඒක අනිවාර්යයෙන්ම ඒකට දාන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ප්‍රීවිව් එකට යනවා. ප්‍රීවිව් එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ නැවත වතාවක් බලන්න පුළුවන් ඔයගොල්ලෝ එන්ටර් කරලා තියෙන ඩීටේල්ස් හරිද කියලා. සම්පත්ද නම, මිඩල් නේම් එක ඕකේද, ෆස්ට් නේම් එක ඕකේද, සර්නේම් එක ඕකේද සහ very important passport එක. passport number එක ඕකේද සහ ෆ්ලයිට් නම්බර්ස් ඒ ඔක්කොම හරියට ඔයගොල්ලෝ එන්ටර් කරලා නම් ඔයගලන්ට පුළුවන් I have read and accept the term and condition කියන එකට ක්ලික් කරාට පස්සේ ඊට ඉස්සෙල්ලා ඔයාලට පුළුවන් මෙතන ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. lavanyatravels@gmail.com මේ අපේ ඊමේල් ඇඩ්‍රස් එක අපි දැම්මේ. ඔයාලට පුළුවන් ඔයාලා ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. දාලා මෙතන ටික් එකක් දැම්මම මේ ඇග්‍රීමන්ට් එක එනවා. ඇග්‍රීමන්ට් එකේ මේ ඇග්‍රී කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මේක සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔයගලන් මේක සබ්මිට් කරන්න තියෙනවා. සබ්මිට් කරනකොට ආපහු ඊමේල් රීකන්ෆර්මේෂන් එක එනවා. ඒකෙදි ඊමේල් එක බලලා කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරාට පස්සේ වාගේ මේක සබ්මිට් වෙනවා. හරි. ඊට පස්සේ ඊමේල් එකක් ඔයාලට ඇඩ්‍රස් එකේ පාස්වර්ඩ් එක අමතක නොවුනත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එන ඔප්ෂන් එක තමයි මේ ඩවුන්ලෝඩ් කියන එක. ඩවුන්ලෝඩ් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේ යටින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඊට උඩින් තියෙනවා වාගේ digital arrival card නම්බර් එක. ඒක පුළුවන් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියාගන්න. තියාගෙන මේක අනිත් එක මෙතනින් ඔයාලට ෆයිල් එකට ගිහලා ෆයිල් එකේ මෙතනින් සේව් දීලා ෆයිල් එකේ තියාගන්නත් පුළුවන්. රයිට්.